සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ i entertainment YouTube නාලිකාවෙන් ගෙන තවත් වීඩියෝ එකක්. ඉතින් ඔයාලා මගේ YouTube නාලිකාවට අලුත් කෙනෙක් දැම්ම පහළ තියෙන කළුබට subscribe බටන් එක ටච් කරලා ඊට පැත්තෙන් bell එක නැත් all කරලා තියාගන්න. මම වීඩියෝ දාපු ගමන් notification එක මාර්ගෙන් ඔයා ගාවටම ගෙන්නව ගන්න. එහෙනම් ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ජනප්‍රිය නළුවෙක් වෙන රංජන් රාමනායක සහ පියුමි හංසමාලිගේ ලීක් වුණු අලුත්ම හඬපටය ගැන. එහෙනම් ඉතින් අපි දැන් අපේ වීඩියෝ එකට යමු. දැනගන්නේම තියෙනවද නෑ නේද? නෑ මේ අරුව හැන්ඩල් කරමු ගන්නට ඔයා බලන්න වාගේ සෙලුන් එකේ සල්ලි ටික ඒක බලා ගන්න. ඕ චුට්ටක් බලන්න කිව්ව ගමන් මම කියනවා අන්න කාන්තා ළමා කාර්යංශ කිව්ව ගමන් ඕඩ වෙපයි කියනවා. බලලා කින්නකල් කේප්පේ. ගයිඩල් මොන ෆොටෝස් එකක් කවුද මට. අන්දිමාගේ බර්ත්ඩේ පාටි එක කල් දෙන්නා. මේ මාසෙක තිබ්බේ. උද ගහයි මේ කාලේ දැම්මොත් එම ගහයි. ඔව් ඒ වුණාට මේ මම රූතියන් ඉන්නේ බබා එදා අපි තෝරපු කොල්ලවද? කවුද? නෑ නෑ කොල්ලා ඉතර නෑ ලස්සන කොල්ලෙක්. නෑ වෙන පුබුදු කියලා කොල්ලෙක්. ඒක විශ්වවිද්‍යාලයෙන් ඉන්නේ අපි තෝරපු එකද? ඕ නේද? විශ්ව මොකේ තෝරපු එක කියනවාද? ඔව් අපි දෙන්නගේ ඒ ඌ තියාගෙන ඉන්නේ. ඔව්. ඉගෙන මම කොල්ලන්ට කැමතිම නැද්ද? ඉතින් උඹලා කියලා නගින ඔව් බඩු ගහන අපිට වීඩියෝස් පෙන්නනවනේ. ඔව්. කරනවා. දෙකම කරනවා නේ. කොල්ලන්ට ලව් වැඩි. වැඩිපුර කොල්ලන්ට තමයි ඉන්ට්‍රස්ට් එක උදේ. මාරු තාක්ෂණය. තුර අපේ උන් කවුද බයි ඉන්නේ ඔකේ බලක මේ අතින සුරජ් මාපත් එහෙමලුනේ. ඔව් සුරජ් මාපත් ඉතින් ඉඳලා මෙහෙමනේ ගයියත් එක පවුල්ම කියනවනේ. ඇත්තද? නෑ තු මට අක්ෂ කියනවා ඒ දවස්වල මං අක්ෂ එක්කම හිටියේ. ඔව්. ගයියත් එක්කම පවුල කරනවා. මට සිරි. ගයියක කවුද බයි ඉන්නේ මේ? ගයියා කවුද? ගයියක කවුද බයි ඉන්නේ? ගයිය ලස්සන මිනිහෙක් නෙමෙයිනේ. මේ chance ගන්න නේද? ඒ dancing එකේ chance ටික ගන්න. සමහර විට වෙන්නේ මේ feelings කොහෙන්ද කියන්නකෝ අපේ ගයියත් එක්ක ඉන්න. මම කාර්යකාරීක් වගේ ගයිය නිකන්. තනි කරවම බෝල් පොයින්ට් පෑනක්නේ. ඕ පිස්සු ඇදෙනවා. ඔය දැන් මොකරි ගයියට ලෙඩක් ඇදලා තියෙන්නේ රංජන් අයියේ. මොහරි ඒඩ්ස් මොනවාරි තියෙනවා කියලා කතාවක් ඇත්තද? හරි තියෙනවා නේද? අර බලන්නකෝ යාගේ කටයි මේවයි පුපුරලා එන හැටි. වැඩි මේක ලීක් කරන්නේ නැහැ. මොකක් හරි තියෙනවා ඔය වගේ ලෙඩක්. මට නා අක්ෂා කිව්වා. ඔව්. මොකක් හරි තියෙනවා. ඒ කියන්නේ එයාගේ මේ කකුල් අතපය මාර කෙට්ටු වෙලා නේද? කෙට්ටු ආ බලන්න රංජනේ කට. ඔව්. කටේ අර පෙරිලා තුවාල දාලා වන වෙලානේ තියෙන්නේ. මට කොනෝරියා මේ සිෆ්ලිස් දන්නෙත් නෑ ඔබ. මට හිතෙන්නේ මොකක් හරි. ලම්බෝ බලාගෙන. ගාඩ් අපිට පැටීටි. ඔය උඹලා මේ ඔය කොල්ලෙක් අදුබලා වෙලෙම රේන්කෝට් දානවා නේද? කවුද නෑ ඉතින් මගේ මිනිහට දෙයියනේ කියලා ලෙඩ නන්නේ. නේද? ඉන්න නෙමෙයි වෙන කොල්ලෝ වුණාම. අනේ මේ මහවුන කොල්ලට කියන්නේ නෑනේ අයියේ. ඇයි? දෙයියනේ කියලා නෑ. මම හරි කන්ට්‍රෝල් ඔයා දන්නේ නෑ. අච්චර. ඉතින් අල්ටමල්ට දහපු එකෙක් අවාරයකටවත් හොයාගන්න නෑ රංජන් අයියේ. අවාරයකට. වාරයකටවත් නෑ හොයාගන්න. මම ගෙවේ කොයි කාලේ ගොඩ ඒක ආදි කාලේනේ. ඔයා යන්න ඒක කරලා මිස්ටර් බුද්ධිකට කියලා. වෙච්චර තාටරද කියන්නේ? අනේ නෑ ඩාලින් මං කිව්වේ නෑ කර්මං එහෙම කියන්නේ නෑනේ කෙල්ලන්ට ගාලා ඌ මොනවද කිව්වේ මං කිව්වා කියලා? ඕ මේ කිව්වා අර මොකද සුමති සම්මානයේ මම නැසලට ඉන්නර එක ඒත් මං ගහපු එකක් තමයි කියලා. අනේ ඔයා ඩොනල්ඩ් එදා ඉඳලා යාළුනේ ඔයා මම මොකද ඒකද අපි සිලෙක්ට් කළා නේද මොකක්ද ඒකට ඔයා ඔව් ඉරස කුමරියනේ අනේ ඒකේ ඩොනල්ඩ් අයියාට කියලා ඔයා මොකක් හරි ඩොනල්ඩ් අයියාගේ ජරා කටනේ ඩොනල්ඩ් අයියාගේ වැඩේ මම ඌ ගෙව්වා කියලා අහගන්න හදන ඒවට අහුවෙන්න එපා ඔව් මන්දන මට ඉතින් හරි ආදරේ මම ඇත්ත කියපන් අපේ රංජන් බෝසා ගැහුවා ඕකට මං කියන පිස්සුද ඩොනල්ඩ් අයියා නෑ කියලා හරි මං උඹේ හැටි එයා ඒ කටි ගල්ලකට තමයි දකරන්නේ ඔයා හරි කියනවා ඔයා දැන් උගේ වැඩේ බව මගේ කතා කියනවනේ සෙට් එකේ උගේ වැඩේම මම හරි ආදරේනේ මං කරන පිස්සුවට දැන් අනේ ඔව් අයිතරම් මනුස්සයෙක් කනේ මනුස්සයා අපිට උනත් හරි ආදරේ හරි ඔයා නිදාගන්නේ නම් මම WhatsApp දාන්න අනේ දාන්න රයිට් ඕකේ ඩාලින් ඕකේ මම ටක්කල් කෝල් එකක් දෙන්න ඕකේ බයි හරි